Welcome to my YouTube channel. ආයුබෝවන් යාළුවනේ. ඉතින් ඔන්න කොරියන් ඩ්‍රාමා වලට පිස්සුවෙන් වගේ ආදරය කරන ඔයාලා වෙනුවෙන් මම ආදාරගෙන ආවේ ලස්සන කේ ඩ්‍රාමා එකක් ගැන විස්තර ඔයාලට කියන්න. ඉතින් මේ කතාව 2026 ජනවාරි මාසේ තමයි TVN නාලිකාව ඔස්සේ විකාශය වෙලා තියෙන්නේ. මේ කතාවේ නම තමයි ස්ප්‍රින්ග් ෆීවර්. මේ කතාවේ ප්‍රධාන චරිත ලෙස රඟපාන්නේ සංජේ ගියු සහ යුන් බොම් කියන චරිත දෙක තමයි. ඒ චරිත දෙකට පණ පොවන්නේ ආන්බෝ හියුන් සහ ලී ජූබින් කියන දක්ෂ නිලියයි නළුවයි. මේ කතාව හරිම ලස්සන ආදරණීය කොමඩි ගණයට අයත් වෙන කතාවක්. ඉතින් අපි කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මේ කතාවේ තියෙන්නේ තමන්ගේ අක්කගේ පුතාව බලාගන්න ආදරණීය මාමා කෙනෙක් සහ ඒ පුතාගේ ඉස්කෝලේ ටීචර්ට ආදරය කරන ඒ මාමගේ ආදරණීය කතාව තමයි මේ කතාවෙන් තියෙන්නේ. හැබැයි කතාව ඇතුලේ තවත් ආදර කතා තියෙනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් සංජේ ගියු කියන්නේ සෝලා කම්පැනි එක අයිතිකාරයෙක්. ඉන් බොම් කියන්නේ සෝල් නගරයේ ඉඳන් ගම්බද පළාතකට ආපු ලස්සන ගුරුවරියක්. එයා හුදකලා වෙන්න තමයි නගරෙන් මිදිලා මේ ගමට ඇවිල්ලා තියෙන්නේ. යුන් බොම් ගන්නන ඉස්කෝලේ තමයි සංජේ ගියුගේ පුතත් ඉගෙන ගන්න. දවසක් පාසලේ වෙන සිදුවීමකට සංජේ ගියු හැසිරෙන විදිහෙන් තමයි යුන් බොම්ට සංජේ ගියුව මුණ ගැහෙන්නේ. හැබැයි මේක මෙයාලගේ පළවෙනි හමුවීම නෙමෙයි. එතන ඉඳන් මේ ආදරණීය කතාව ලස්සනට ගලාගෙන යනවා. ඉතින් මං ආදරේ ඉල්ලා හිටිනවා ඔයාලගෙන් මේ ලස්සන කතාව බලලා නැත්තම් අදම බලන්න.